එතකොට ඔයාලට දැන් මම ෂෙයා කරලා තියෙන්නේ මේ රේෂියෝස් සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට මෙතන තියෙනවා the following information has been extracted from the financial statements of Rajarata Limited as at for the year ended 31st March of 2023 and 31st March of 2022. එතකොට ඔයාලට පේනවා මෙතන ආදායම් ප්‍රකාශයක් වගේම ආදායම් ප්‍රකාශනයේ කොටසක් වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කොටසකුත් දීලා තියෙනවා. මෙතන ආදායම් ප්‍රකාශනයේ ඔයාලට පේනවා ඇති ආදායම් ප්‍රකාශනයේ 2023 3.31 අවසන් වර්ෂය සඳහා තමයි දීලා තියෙන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය 2023 3.31 වගේම 2022 3.31 අවසන් වර්ෂ කියන මේ වර්ෂ දෙකටම අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය දීලා තියෙනවා. ඊට පස්සේ the following industry average have been also computed. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ratio average ටිකුත් දීලා තියෙනවා මෙතන. ඊළඟට අපිට තව අතිරේක තොරතුරක් දීලා තියෙනවා. assume 18% of sales and all purchase are on credit basis. sales වලින් 80%ක් සහ purchase all purchases are on credit basis. විකුණුම් වලින් 80%ක් මෙන්ම සියලුම ගැණුම් ණය පදනම් මත සිදු කරලා තියෙනවා කියලා හඳුනා ගන්න කියලා හිතන්න කියලා assume කරන්න කියලා කියනවා. විකුණුම් ආදායමෙන් 80%යි සහ ගැණුම් සම්පූර්ණ ගැණුම් වටිනාකම. එතකොට ඊළඟට අපෙන් ඉල්ලන්නේ gross profit ratio එක ගණනය කරන්න 3.31 අවසන් වර්ෂය සඳහා තමයි මේ ගණනය කරන්න කියන්නේ. 3.31 අවසන් වර්ෂය සඳහා තමයි මේවා ගණනය කරන්න කියලා තියෙන්නේ. හරි. එතකොට අපි බලමු 3.31 අවසන් වර්ෂය සඳහා කොහොමද දල ලාභ අනුපාතය නැත්නම් gross profit margin එක ගණනය කරන්නේ. ඔයාලට මතක ඇති gross profit margin එක අපි ගණනය කරන්නේ gross profit divided by sales. එතකොට මම share කරන්නම් answer එක හදන විදිය. එතකොට ඔයාලට පේනවා ඇති මේ තියෙන gross profit ratio එක කැල්කුලේට් කරලා තියෙනවා gross profit divided by sales. එතකොට ඔයාලට පේනවා ප්‍රශ්නේ තියෙනවා gross profit එක 1,36,800යි ආයෙක ඉර උඩින් දැම්මා. ඊළඟට sales figure එක ඉර යටින් දැම්මා වැඩි කරා 100ෙන්. එතකොට එනවා 138ක්. එතකොට gross profit margin එක ගණනය කරන්නේ මේ විදිහට. ඊට පස්සේ current ratio එක ගණනය කරද්දී මම ඔයාලට කිව්වා current assets බෙදනවා current liabilities වලින්. එතකොට ඔයාලට මෙතන පේනවා මේ current assets කොච්චර තියෙනවද? current assets විදියට අපේ තියෙන්නේ මෙතන මේ ගානේ තියෙන current assets විතරයි non current asset නෑ. එතකොට current assets විදියට මෙතන 48000ක inventory එකක් තියෙනවා. මේ formula bar එකේ වලට පේනවා ඇති 48000යි 27000යි trade receivable 27000 cash amount එක තියෙනවා 7200. එතකොට ඔයාලට පේනවා ඒ එකතුව වෙනවා 82200. එතකොට ඒක තමයි current assets value එක. ඊළඟට ඒක බෙදන්න ඕනේ අපේ current liabilities වලින්. එතකොට current liabilities විදියට මෙතන තියෙන්නේ දේවල් දෙකයි. එකක් තමයි trade payables and income tax payables. එතකොට ඔයාලට formula bar එකේ පේනවා 42000 ධන 7200. එතකොට 49200. එතකොට current ratio එක 1.67ක් විදියට ලැබෙනවා. ඒ කියන්නේ ඇත්තට මේකේ අදහස තමයි එක ජංගම වගකීමක් පියවන්න ව්‍යාපාරයේ සතුව ජංගම වත්කම් 1.67ක්. හැබැයි සාමාන්‍යයෙන් අපි කියන්නේ දෙකට එක කියලා. සාමාන්‍යයෙන් දෙකට එකක් තියෙන්න ඕනේ කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. හැබැයි මේකේ මේ ව්‍යාපාරයේ තියෙන්නේ 1.67ට එකක්. 1.67 එතකොට සාමාන්‍යයෙන් තියෙන ඕනේ දෙකට එක. හැබැයි මේකේ තියෙන 1.67 1.
ඒ නිසා මේකේ කරන්ට් රේෂියෝ එක ටිකක් සාමාන්‍යකට වඩා අඩුයි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට තියෙනවා කරන්ට් ඇසෙට්ස් ක්වික් ඇසෙට් රේෂියෝ එක ගණනය කරන්න. එතකොට ක්වික් ඇසෙට් රේෂියෝ එක ගණනය කරන්නේ ක්වික් ඇසෙට් රේෂියෝ එක ගණනය කරන්නේ කොහොමද? මම අතන ලික්විඩිටි රේෂියෝස් වලදී කිව්වා කරන්ට් ඇසෙට්ස් වලින් ඔයාලගේ ව්‍යාපෝ දෙන ගාණේ තියෙන ස්ටොක් එකයි ඊට පස්සේ ප්‍රීපේමන්ට්ස් තියෙනවා නම් ඒවත් අඩු කරන්න ඕනේ. ඊට පස්සේ බෙදනවා කරන්ට් ලයබිලිටීස් වලින් අර කරන්ට් රේෂියෝ එකේදී වගේමයි. එතකොට කරන්ට් ඇසෙට්ස් වල එකතු ආව අපිට උද කරන්ට් රේෂියෝ එක ගණනය කරද්දී 82200. එතකොට අපි ඒකෙන් අඩු කරන්න ඕනේ ස්ටොක්. එහෙනම් ඉන්වෙන්ටරිය. ඒ නිසා අපි 48000ක් අඩු කරාම අපිට එනවා 34200. ඊළඟට කරන්ට් ලයබිලිටීස් අර උත්තරේම අපිට ගන්න පුළුවන්. එතකොට අපිට උත්තරේ එනවා 0.70. එතකොට මේකෙන් කියන්නේ මොකද්ද? අපේ කරන්ට් ලයබිලිටි එක. ඒ කියන්නේ ජංගම වගකීමක් පියවන්න ද්‍රවශීල වත්කම් තියෙන්නේ. ක්වික් ඇසෙට්ස් තියෙන්නේ 0.7. හැබැයි සාමාන්‍යයෙන් අපි කියන්නේ එකට එකක්. ඒ කියන්නේ ජංගම වගකීමක් පියවන්න ද්‍රවශීල වත්කම් එකක් තියෙන්න ඕනි කියලා. හැබැයි මේ ව්‍යාපාරයේ එකක් නෙවෙයි, එකට වඩා අඩුයි 0.7යි තියෙන්නේ. ඊළඟට තියෙනවා debtors collection period. debtors collection period වගේ ඒවා අපි අපේ මොඩියුල් එකේ රේෂියෝ කැල්කියුලේට් කරද්දී අපි කතා කරේ නැහැ. එතකොට debtors collection period එකක් හදන විදිය මම නිකමට කියලා දෙන්නම්. එතකොට debtors collection period එක හදාගන්න නම් ඇත්තටම අපි කතා කරපු අපේ මොඩියුල් එකේ තියෙන debtors turnover එක ඉස්සෙල්ලාම හොයාගන්න. අපි එතකොට ඒක ගණනය කරන විදිහ හරි අපිට ඉගෙන ගන්න පුළුවන් මෙතනදී. debtors turnover එක හොයන්න විදිය මම ඉස්සෙල්ලා කිව්වා credit sales වලින් බෙදෙනවා average debtors ලා. එතකොට මෙතන ඔයාලට කිව්වා 80ක් තමයි ගන්න කියලා. 80ක් තමයි ගන්න කිව්වේ මේ 18. එතකොට 80ක් තමයි ගන්න ඕනේ sales වලින් credit sales විදියට. එතකොට ඔයාලට පේනවා ඇති sales 3,60,000යි. එතකොට ඒකෙන් 80ක් ගත්තොත් 2,88,000. ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැත්නම් ලකුණු අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ average debtors ලා ගත්ත විදිය average debtors ලා ගන්නෙ කොහොමද? opening debtors ලාට closing debtors ලා එකතු කරලා බෙදනවා දෙකෙන්. opening debtor balance එකට closing debtor balance එක එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට opening එක විදියට අපිට ගන්න පුළුවන් මේ 2022 තියෙන value එක 26000යි trade receivable කියලා මෙතන තියෙන්නේ. එතකොට මෙන්න මේ එතකොට trade receivable opening balance එක තියෙනවා 26000යි closing balance එක 27000යි. ඒ දෙක එකතු කරාම එනවා ඒ දෙක එකතු කරාම එන උත්තරේ බෙදනවා දෙකෙන්. එතකොට එනවා 26500ක් තමයි average debtors ලා. එතකොට debtor turnover එක එතකොට 2,88,000 බෙදෙනවා 26500ෙන් 10.87. එතකොට ඒ කියන්නේ මේක number of times. number of times කියලා තමයි අපි මේක ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ වාර ගණනක් විදිහට තමයි අපි මේ උත්තරේ ඉදිරිපත් කරන්නේ turnover. එතකොට data collection period එකත් මම හොයන විදිහ කියලා දෙන්නම්. data collection period එකේදී මෙතන අපි හොයන්නේ අර සූත්‍රෙම අනිත් පැත්ත ගහනවා. උඩයට මාරු කරනවා. ඔයාලට පේනවා ඇති මේ data turnover එක හොයද්දි credit sales අපි උඩට ගත්තා. average debtors ලා පල්ලෙහාට දැම්මා. හැබැයි මෙතන එතකොට ඒක උඩයට මාරු වෙලා තියෙනවා credit sales පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා average debtors ලා උඩට අරන් තියෙනවා. වැඩි කරනවා 365යි. මොකද මේ පීරියඩ් එකක් නේ හොයන්නේ. එතකොට අවුරුද්දකට දින 365යි. එතකොට මෙතන අර එන ෆෝමියුලා එකෙන් උඩයට මාරු කරලා අරන් තියෙන්නේ. මෙතන 365න් වැඩි කරාම number of days ඒ කියන්නේ මේ අපේ ඉන්න ණයගැතියෝ සල්ලි බවට පත් වෙන දින 34ක් ගත වෙනවා කියන එක තමයි මේකේ අදහස. මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඊට පස්සේ stock residence period එකක් තියෙනවා. මේකත් අපේ module එකේ අපි ඉගෙනගත්ත part එකේ discuss කළේ නැහැ. එතකොට මේකෙදිත් stock residence period එක හොයන්න inventory turnover කියන එක calculate කරන්න ඕනේ. ඒක අපිට තිබ්බා. මේ කොටස අපිට තිබ්බා ඉගෙන ගන්න. එතකොට inventory turnover එක calculate කරන්නේ කොහොමද? cost of goods divided by average inventory.
එතකොට ඇවරේජ් ඉන්වෙන්ටරි එක හොයන්නේ කොහොමද කියන එක දැන් මම කියලා දෙන්නම්. ඇවරේජ් ඉන්වෙන්ටරි එක ඔයාලගේ ෆයිනල් ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂියල් පොසිෂන් එකේ ඕපනින් ඉන්වෙන්ටරි එකට එකතු කරනවා ක්ලෝසින් ඉන්වෙන්ටරි එක බෙදනවා දෙකෙන්. එතකොට ඇවරේජ් ඉන්වෙන්ටරි එක එතකොට ඔයාලට පේනවා මේ තියෙන්නේ මම මේක වෙන පාටකින් highlight කරන්නම් මේ තියෙන්නේ ඉන්වෙන්ටරි එක රතු පාටින් highlight කරපු එක. එතකොට ඕපනින් බැලන්ස් එක තියෙනවා 40000 කියන්නේ ආරම්භක තොගේ 40000යි අවසාන තොගේ 48000යි. මේ 2022 කියන්නේ ආරම්භක 2023 කියන්නේ අවසාන. එතකොට ඒ දෙක එකතු කරලා එන උත්තරේ දෙකෙන් බෙදුවම එනවා 44000ක් ඇවරේජ් ඉන්වෙන්ටරි එක. එතකොට ඇවරේජ් ඉන්වෙන්ටරි එක තමයි ඉරෙන් යට එන්නේ. ඉරෙන් උඩට එන්නේ cost of goods. inventory turnover. එතකොට cost of goods inventory cost of goods ඔයාලගේ තියෙනවා cost of sales කියලා කියන්නේත් ඒකම තමයි 223200. එතකොට inventory turnover එක කියනවා 5.07. ඒකත් number of times තමයි. හරි. එතකොට ඒකෙන් තමයි ඒන මේකෙන් ඊට පස්සේ අපිට stock residence period එක හොයන්න පුළුවන්. මේ එන සූත්‍රේ උඩයට මාරු කරලා තමයි අපි ගන්න. ඔයාලට පේනවා ඇති මේ cost of goods මෙතන පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා resident period එක හොයද්දි turnover එක හොයද්දි ඒක ඉර උඩට අරන් තියෙනවා. average inventory එක inventory turnover එක හොයද්දි මෙතන පල්ලෙහා ඉරෙන් පල්ලෙහාට ගන්නවා. stock residence period එක හොයද්දි ඉරෙන් උඩට ගන්නවා. වැඩි කරනවා 365න් මේවා ඔක්කොම A level accounting වල තිබ්බ මේවා A level accounting වල තිබ්බ කොටස් තමයි. එතකොට මෙතන අර සූත්‍රයේ තියෙන උත්තර දෙකම තමයි උඩයට මාරු කරලා අරන් තියෙන්නේ. ඊට පස්සේ වැඩි කරනවා 365න් ඊට පස්සේ එනවා 71.95. මේක දින. එතකොට ඒකේ අදහස තමයි මේකේ අපේ ව්‍යාපාරයේ තියෙන තොගය දින 71ක් 72ක් අතර ප්‍රමාණය තියෙන්නේ අපේ ගබඩාවේ තියෙනවා කියලා එක තමයි කියන්නේ. ඒ කියන්නේ මේක විකුණුම් බවට පත් වෙන්න දින 72ක් විතර ගත වෙනවා. ඒක තමයි මේ ස්ටොක් රෙසිඩන්ස් පීරියඩ් එකේ අදහස. දින 72ක් විතර ගත වෙනවා විකුණුම් බවට පත් වෙන්න. එතකොට ඒක මෙතන ඉන්වෙන්ටරි ටර්න්ಓවර් එකේදී කියන්නේ විකුණුම් බවට පත් වෙන්නේ අවුරුද්ද පුරා පස් වතාවක් වගේ තමයි මේක විකුණුම් බවට පත් වෙන්නේ. විකුණුම් බවට පත් වෙන වාර ගණන ගත්තොත් අපේ තොගය විකුණුම් බවට පත් වෙන වාර ගණන ගත්තොත් පස් වතාවක්. ඊට පස්සේ මේ ඩෙටර් ටර්න්ಓවර් එකේදීත් ඒ කියන්නේ අපේ ණයගැතිය මුදල් බවට පත් වෙන්න අපේ ණයගැතිය මුදල් බවට පත් වෙන්න අවුරුද්දට දින නෙවෙයි 10 වතාවක් වගේ තමයි 11 වතාවක් 11ක් වගේ තමයි 11 වාරයක් වගේ තමයි ණයගැතිය මුදල් බවට පත් වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා ගියරින් රේෂියෝ එක. ගියරින් රේෂියෝ එක වලට මේකට අපි කියනවා debt to equity කියලා. ඒ කියන්නේ අපි බෙදනවා අපේ debt බෙදනවා equity එක. එතකොට ඔයාලට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ බැලුවොත් පේනවා අපේ debt විදියට තියෙනවා මේ long term loan එක තමයි අපි debt විදියට ගන්නෙ. එතකොට අපි 24000 නෙවෙයි 16000 ගන්නෙ. මොකද මෙතන අපිට කියලා තියෙන්නේ 3.31 අවසන් වර්ෂය සඳහා ගණනය කරන්න කියලා මේ රේෂියෝස්. නිසා අපි 16000 තමයි මෙතන ගන්නෙ. 16000 බෙදනවා ඉක්විටි එක. ඉක්විටි එක මෙතන දීලා තියෙනවා මෙන්න මේ දෙකේ එකතුව. එතකොට මේ දෙකේ එකතුව තමයි ඔයාලට ෆෝමියුලා බායක බැලුවම පේනවා ලක්ෂයට 44880ක් එකතු කරලා තියෙනවා. එතකොට මේක ප්‍රතිශතයක් විදිහට ගන්න ඕන නිසා තමයි 100න් වැඩි කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා 10.75ක් තමයි කියන්නේ අපේ ව්‍යාපාරයේ ණයට හිමිකමට සාපේක්ෂව ණය තියෙන්නේ 10.75ක් වගේ. ඊළඟට තියෙනවා ඉන්ට්‍රස්ට් කවර් එක. ඉන්ට්‍රස්ට් කවර් එක ගණනය කරන්නේ ඔයාලා දන්නවා ඔපරේටිං ප්‍රොෆිට්. එතකොට මේක වර්තමානයේ ගණන් වල දෙන්න පුළුවන් PBIT කියලා. Profit before interest and taxes. operating profit කියන එකම තමයි profit before interest and taxes. එතකොට operating profit එක මේ ගානේ දීලා තියෙනවා within profit before interest and taxes කියලා 36000. ඒකට මේ 36000 තමයි මෙතන මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ interest expense එක දීලා තියෙනවා 12500. ඒකට 36000 බෙදනවා 12500.
එතකොට උත්තරේ වාට ලැබෙනවා 2.8යි. ඒ කියන්නේ මොකද්ද? ඔයාගේ මෙහියුම් ලාභයෙන් වාට ඔයාගේ ණය පොලී වියදම 2.8 වාරයක් ආවරණය කරන්න පුළුවන්. ඔයාගේ තියෙන ඔපරේටිං ප්‍රොෆිට් එකෙන් ඔයාගේ තියෙන ණය පියවන්න පුළුවන් වාර ගණන 2.8යි. කියන්නේ 3කට කිට්ටු වෙනවා. වාර 3කට කිට්ටු වෙන්න ඔයාගේ ඔපරේටිං ප්‍රොෆිට් එක පාවිච්චි කළාට ණය පියවන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේක 1.5ට වඩා වැඩි වෙන්න ඕනි කියලා කියන්නේ. එතකොට මේක ඉන්ට්‍රස්ට් කවර් එක හොඳයි. මේ ව්‍යාපාරේ 2.88ක්ම තියෙනවා. ඊළඟට අන්තිම එක ඩිවිඩන්ඩ් කවර්. ඩිවිඩන්ඩ් කවර් කියන එක ගණනය කරන්නේ කොහොමද? ඔයාලට මතක ඇති. ඕනනම් අපව ෂෙයා කරන්න. ලෙක්චර් PDF එකේ තිබ්බා ඩිවිඩන්ඩ් කවර් එක. මේ තියෙන්නේ earning EPS divided by DPS. earning per share බෙදනවා dividend per share එකෙන්. එතකොට earning per share මේ ගානේ කැල්කියුලේට් කරලා දීලා නැහැ. ඒවා එතකොට එහෙනම් අපි හදා ගන්න ඕන. අපි දන්න සූත්‍රය මේක. earning per share බෙදනවා dividend per share වලින්. එතකොට එහෙම නැතුව හදන්න තව ක්‍රමයකුත් තියෙනවා. මම මේ අනිත් ක්‍රමෙන් තමයි මේ හදලා තියෙන්නේ. මේ තියෙන අපි දැනට දන්න ක්‍රමෙන් හදපේ. මම දෙකම පැහැදිලි කරන්නම්. එතකොට අපි මුලින්ම මේ earning per share මෙන්න මේක මේ විදිහට හදන්නේ කොහොමද කියලා බලමුකෝ. මේ highlight කරලා තියෙන්නේ අන්න ඒ විදිහට අපි හදන්නේ කොහොමද කියන එක බලමු දැන්. එතකොට earning per share හොයාගන්න ඕනේ. earning per share හොයන්නේ කොහොමද? මෙන්න තියෙනවා සූත්‍රය net profit වලින් preference dividend අඩු කරන්න ඕනේ. preference dividends. preference dividends. ඒක බෙදනවා number of shares. එතකොට ඊට පස්සේ එතන මාපව කියන්නම් earning per share බෙදනවා earning per share සමානයි net profit වලින් preference dividend අඩු කරනවා. ඒක තමයි ඉර උඩට දාන්නේ. ඊට පස්සේ number of shares තමයි ඉර යටින් දාන්නේ. එතකොට net profit වලින් preference dividend අඩු කරලා එන උත්තරේ ගන්න. බලන්න net profit කීයක් දීලා තියෙනවද? net profit කියලා මෙතන අදහස් කරන්නේ PAT නැත්නම් profit after tax. මම ඒක නිල් පාටින් highlight කරන්නම්. මෙන්න මේක තියෙන. මෙන්න මේක තමයි අපිට මේ net profit විදියට ගන්න. එතකොට මේකේ preference dividends කීයක්වත් දීලා නැහැ ගානේ. ඒ නිසා ඒක නැහැ. ඒක 0. ඒ නිසා මේක තමයි 18.95 තමයි ඉර උඩට ගන්නෙ. එතකොට number of shares වලට පේනවා දීලා තියෙනවා ගානේ 10 million ordinary shares. එතකොට අපි 10 million කියලා නෙමෙයි දාන්නේ. අපි මේක දහස් වලින් හදන්නේ. දහස් වලින් හදන නිසා අපි අග බිංදු තුන අයින් කරාම එනවා 10000. ඒතකොට 10000 අරන් තියෙන මෙතන 10 million ordinary shares කියලා තිබ්බට එහෙනම් අපි 10 million දානවා නම් මෙතන මේ 18095 තියෙන දහස් වලින් ඒකෙත් අග බිංදු තුන දාලා තමයි මේ 10 million වලින් බෙදන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා දහස් වලින් ගාන හදනවා නම් මේ 18095 අරගෙන මේ 10 million වල තියෙන අග බිංදු තුන අයින් කරාම එනවාට 10000යි. ඒකෙන් ඔයා බෙදුවම 1.81ක් තමයි earning per share. මම හිතනවා ඒක පැහැදිලි කියලා. එතකොට අපේ ඉර උඩට එන earning per share 1.81යි. ඊළඟට අපි බලමු dividend per share එක කොහොමද ගණනය කරන්නේ. මෙන්න තියෙනවා dividend per share එක ගණනය කරන්නේ total dividend ගෙවපු මුළු ලාභාංශ බෙදනවා number of shares. එතකොට මේකේ අපි කොහොමද dividend නැත්තම් ගෙවපු මුළු ලාභාංශ හොයාගන්නේ? මේකේ ගෙවු ලාභාංශ කීයද කියලා මේ විස්තරවල කොහෙවත් දීලා නැහැ. එතකොට A level accounting කරපු අයට මතක ඇති කොහොමද අපි ඩිවිඩන්ඩ් ගෙවපු ගාන හොයාගන්නේ. මම මෙතන කැල්කියුලේෂන් එක දාලා තියෙනවා. ඩිවිඩන්ඩ් ගෙවපු එක අපි කොහෙද වාර්තා කරන්නේ? අපි වාර්තා කරන්නේ ඒක තියෙන අපේ මොන මූල්‍ය ප්‍රකාශනය. ඒක තියෙන්නේ අපේ හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය. changes in equity. statement of changes in equity. එතකොට ඒකේ තමයි අපි
වාර්තා කරන්නේ ඒකේ මොකේද? ඒකේ අපි statement in changes in statement of changes in equity කිව්වම ඒකේ තියෙනවා ඔයාලට මතක ඇති මුලින්ම තියෙනවා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ඊට පස්සේ ප්‍රත්‍යාගණන සංචිත ඊට පස්සේ රඳවාගත් ඉපෙයුම් ඔය විදිහට තියෙනවානේ පොදු සංචිත තියෙනවා නම් ඒවා ඊට පස්සේ අන්නේ රිටේන් earnings වලින් තමයිනේ අපි ගෙවු ලාභාංශ අඩු කරන්නේ. එතකොට එහෙනම් අපි මේ රිටේන් earnings කියන එක මේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ රිටර්න් earnings කියන එක කොටස තමයි මම මේ උපුටාගෙන තියෙන්නේ මෙතනට. එතකොට ඕපනින් බැලන්ස් එක ඔයාලට පේනවා 33785යි. මම ඒක highlight කරන්නම් රෝස පාටේ. මෙන්න මේ 33785. ඒක තමයි ඕපනින් බැලන්ස්. ඒක තමයි මෙතන දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මතකයි රිටර්න් earnings වලට අපි ඕපනින් බැලන්ස් එකට මොකද කරන්නේ? වර්ෂීය ලාභය එකතු කරනවා. වර්ෂීය ලාභය profit after tax ඔන්න 18095 එකතු කරලා තියෙනවා. මෙන්න මේ 18095 තමයි මෙතනට මේ දෙilla තියෙන්නේ. ඊට පස්සේ උත්තරේ එනවා 51880. එතකොට ඊට පස්සේ මේකේ closing balance එක තියෙනවා 48880. මම මේක ආයේ රෝස පාටින් highlight කරන්න. මෙන්න තියෙනවා closing balance. return earnings වල closing balance එක 48880. එතකොට 51880 තිබ්බ එක 48880 වුණේ කොහොමද? එතකොට ඒ අතර වෙනස තමයි අපි කියන්නේ ඩිවිඩන්ඩ් ගෙවපු ගාන. ඒ කියන්නේ ගෙවු මුළු ලාභාංශ කියලා කියන්නේ මේ 51880 සහ 48880 අතර වෙනස. එතකොට ඔයාට ඒකෙන් හොයාගන්න පුළුවන් ඩිවිඩන්ඩ් ගෙවපු ගාන කීයද කියලා. මම උත්තරය ආදලා පෙන්නන්නම් ඕන මේකෙන් මේ අවසාන ශේෂය අඩු කරාම වටෙනවා 3000. ඒක තමයි ඩිවිඩන්ඩ් ගෙවපු ගාන. එතකොට ගෙවු ලාභාංශ අපිට මේ විදිහට හොයාගෙන මෙතන සූත්‍රයේ උඩට ගන්න පුළුවන් total dividends 3000ක් විදියට. ඊට පස්සේ number of shares කලින් තිබ්බ එකම තමයි වෙනස් වෙන්නේ නැහැ. එතකොට 0.3ක් එනවා DPS එක dividend per share. එතකොට ඒක තමයි ඉරයටට දාන්නේ. එතකොට මේකේ උත්තරේ එනවා 6.3. ඊළඟට මේ අනිත් ක්‍රමයේ කොහොමද මේ කරලා තියෙන්නේ? ඒකෙනෙත් වෙන්නේ ඇවිල්ලා තියෙන එකම උත්තරේ තමයි. එන්නේ එකම උත්තරේ තමයි. කොහොමද එහෙම වෙන්නේ? දැන් මෙතන මේ ඩිවිඩන්ඩ් කවර් එක අපි හොයලා තියෙන මේ DPS EPS DPS කියන්නේ මේක එක කොටසකට. එක කොටසකට තමයි මේ 1.881ක් කියන්නේ. ඊට පස්සේ ඩිවිඩන්ඩ් එක කොටසකට ලාභය එක කොටසකට ලැබෙන ලාභය තමයි මේ 1.81ක් කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ ලාභයෙන් එක කොටසකට ඇත්තනම 1.81ක් ලැබෙනවා. හැබැයි ඩිවිඩන්ඩ් විදියට ගෙවන්නේ 0.3යි. එක කොටසකට ඩිවිඩන්ඩ් විදියට ගෙවන්නේ 1.03. මේ දෙක පටල ගන්න එපා. ලාභයෙන් ඇත්තටම බැලුවොත් ලාභයෙන් එක කොටසකට 1.81ක් වෙනකම් ගෙවන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඩිවිඩන්ඩ් විදියට ගෙවන්නේ ඒක තමයි ඩිවිඩන්ඩ් per share කියන්නේ 0.3. එතකොට ඒ කියන්නේ 730. මෙතන නම් රුපියල් 1.781. රුපියල් 1.781. එතකොට මේක මේ ඉදිරිපත් කරලා තියෙන ඔයාලට පේනවා එක කොටසකට සාපේක්ෂව. මේ ඒකනේ අපි කොටස් ගානින්නේ මේ බෙදලා තියෙන්නේ. කොටස් මේ මුළු ලාභය බෙදනවා සම්පූර්ණ කොටස් ඒ කියන්නේ මුළු කොටස් ගානේ. number of shares. මෙතනත් එහෙමයි. ගෙවූ මුළු ලාභාංශ බෙදනවා මුළු කොටස් ගාන මුළු කොටස් සංඛ්‍යාව. එතකොට එහෙම කරන්න ඕනේ අපිට මේකේ ඩිවිඩන්ඩ් කවර් එක හොයන්න අපිට කෙලින්ම හොයන්න පුළුවන් මේ net profit එක ගන්නවා ඉර උඩට බෙදනවා 3000න්. ඒ කියන්නේ ගෙවපු ඩිවිඩන්ඩ් ගාන. එතකොටත් අපිට එන්නේ එකම උත්තරේ තමයි. මම ඕනනම් මෙතන බෙදලා පෙන්නන්නම්. 18095 බෙදනවා මේ 3000. එතකොට ඔයාලට එන්නේ මෙන්න මේ උත්තරේ තමයි. ඔය 6.3. එතකොට මම හිතනවා එතනට එනකම් අපි කැල්කියුලේට් කරන්න තියෙන්නේ. එතකොට එතනට එනකම් මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා ඔක්කොම ටික අපි ගණනය කරපු සූත්‍ර ටික ඊළඟට තියෙන්නේ මේක ඇනලයිස් කරලා කොහොමද efficiency and liquidity ගැන කියන්න තියෙන්නේ. මේක එතකොට මෙතන සාකච්ඡා කරන්න තියෙන්නේ ව්‍යාපාරයේ liquidity සහ efficiency එක කොහොමද කර්මාන්තේ නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ ඇවරේජ් එක
සලකා මේ සංසන්දනය කරාම කම්පැනි එක තත්ත්වය කොහොමද කියන එක තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට තව දෙයක් කියන්න ඕනේ මේ වගේම ගාණක් එනවයි කියලා කොයිම වෙලාවකවත් කියන්න බෑ. එතකොට මේ වගේ මේ රිටර්න් earnings වලින් එහෙම හොයන්න සමහර විට එන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන්. හරිද? ඕකටත් පරණ දේවල් මතක් කරගෙන ඉන්න එක හොඳයි නිසා මේ ටිකත් චුට්ටක් බලා ගන්න. එතකොට මීට වඩා කොහොමද මේ අනුපාත ගණනය කරන්න කොටසක් එනවනේ. ඒකට සමහර විට මේ අනුපාත එන්න පුළුවන්. මේව නම් අපිට උගන්වලා නැහැ නේ මේ රෙසිඩන්ස් පීරියඩ් එහෙම. ස්ටොක් රෙසිඩන්ස් පීරියඩ්, ඩේටාස් කලෙක්ෂන් පීරියඩ්. ඔය දේවල් අපිට මොඩියුල් එක ඇතුලේ කතා කරේ නැහැ. අපිට කතා කරේ ඩේටාස් ටර්න්ಓවර් එකයි ඉන්වෙන්ටරි ටර්න්ಓවර් එකයි විතරයි. මේවත් මතක් කරගන්න හදිස්සිය හරි අහන්න බොහෝ වෙලාවට ඉඩක් නැහැ. මොකද කරේ නැහනේ. ඒ නිසා හරියටම කියන්නත් බැහැ. නිසා කෝකටත් මතක තියාගන්න. ඒවත් ඊට පස්සේ ගියරින් රේෂියෝ මේවා අපි කතා කරපු දේවල් මොඩියුල් එක ඇතුලේ. ඊට පස්සේ මේකේ මේ ක්‍රම දෙකක් තියෙනවා. මේ මෙච්චර මේක earning per share dividend per share හොයන්න නැතුව කෙලින්ම net profit එක dividend එකෙන් total dividend වලින් බෙදුවා නම් ඒත් උත්තරේ එනවා 6.03. හරි. ඊළඟට අපි ඇනලයිස් කරන කොටසට යමු. ප්‍රශ්නේ තියෙනවා analyze the efficiency and liquidity of Rajarata Limited for the year ended 31st March 2023 with industry average. ඒ කියන්නේ අපේ කම්පැනි රජරට ලිමිටඩ් නේ. ඒතකොට රජරට ලිමිටඩ් කියන කම්පැනියේ efficiency එක ඒ කියන්නේ කාර්යක්ෂමතාවය සහ ද්‍රවශීලතාවය සාකච්ඡා කොහොමද කියලා සාකච්ඡා කරන්නලු ඉන්ඩස්ට්‍රි ඇවරේජ් එක සංසන්දනය කරනවා. එතකොට අපි මුලින්ම efficiency එක ගැන කතා කරොත් efficiency එක ගැන කතා කරන්න අපිට efficiency ratios තමයි ගන්න වෙන්නේ. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන efficiency ratios වල මෙතන මේ collection period එකයි stock residence period එකයි තමයි මෙතන මේගොල්ලෝ අරගෙන කතා කරලා තියෙන්නේ. එතකොට මම ඒකෙන් අදහසක් දෙන්නම් කොහොමද මේක ලියන්නේ කියන එකට. එතකොට අපිට සමහර විට එන්නේ නැති වෙන්න පුළුවන් data collection period එකයි stock residence period එක. හැබැයි මේකෙන් අපිට ලියන විදිය ගැන අදහසක් ගන්න පුළුවන් මේ වගේ ඉන්ඩස්ට්‍රි ඇවරේජ් එකක් මොනවා හරි දුන්නොත්. එතකොට ඔයාලට පේනවා මේ තියෙන්නේ ඉන්ඩස්ට්‍රි ඇවරේජ් එක කොළ පාටින් highlight කරන්නම් මෙතන. stock resident period එක ගත්තොත් දින 55ක්. ඒ කියන්නේ මේ stock එක ව්‍යාපාරය ඇතුලේ දින 55ක් තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ අනිත් කම්පැනි වල සාමාන්‍යයෙන් ගත්තොත් ව්‍යාපාරයේ තොගය දින 55ක වගේ කාලයක් තමයි ව්‍යාපාරය තුල රැඳෙන්නේ. හැබැයි අපි රජරට ලිමිටඩ් එක කතා කරොත් කොහොමද ඒක? දින 72ක්. දින 72ක් වගේ කාලයක් ව්‍යාපාරය ඇතුළත තොගය ව්‍යාපාරය ඇතුළත රැඳෙනවා. එතකොට ඉන්ඩස්ට්‍රි එකේ අනිත් කම්පැනි එක්ක බලද්දි ඒක ඊට වඩා වැඩි කාලයක්. එතකොට ඒකට හේතු තියෙන්න පුළුවන් ගොඩක්. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ stock residence period එක අපි කතා කරා data collection period එක. අපි ගත්තොත් data collection period එක කොහොමද? රජරට ලිමිටඩ් එක 30 days. දින 30ක් ගත වෙනවා අපේ ණයගැතිය අපිට සල්ලි දෙන්න. එතකොට අපි බලමු ඉන්ඩස්ට්‍රි එකේ දින 30ක් නම් අපේ කොහොමද? අපේ දින 37ක්. ඒ කියන්නේ අපේ ණය එකතු කිරීමේ කාර්යක්ෂමතාවය නැහැ. කාර්යක්ෂමයි අනිත් කම්පැනි එක්ක බලද්දී ඉන්ඩස්ට්‍රි එකේ තියෙන අනිත් කම්පැනි එක්ක බලද්දී අපේ දැන් මේ data collection period, stock resident period ඒවා efficiency ratios වල කොටස් නේ. එතකොට ඒ අනුව අපේ කාර්යක්ෂමතාවය ඉන්ඩස්ට්‍රි එකත් එක්ක බලද්දී බොහොම පහළ මට්ටමක තියෙනවා. ඇයි? data collection period එකත් 34 days. ඒ කියන්නේ ණය එකතු කිරීමේ කාලයේ අකාර්යක්ෂමතාවයක් විශේෂයෙන්ම මේ ස්ටොක් රෙසිඩන්ට් පීරියඩ් එක ගත්තොත් ඒක 72ක් තියෙනවා. දවස් 72ක් අපේ ව්‍යාපාරය ඇතුලේ තොගය රැඳිලා තියෙනවා. විකුණුම් බවට පත් නොවි. හැබැයි ඉන්ඩස්ට්‍රි එකේ ගත්තොත් ඒක 55. එතකොට අන්නේ ඉන්එෆිෂන්සි එක මෙතන ඉන්එෆිෂන්සි එකක් ඒ කියන්නේ මෙතන අකාර්යක්ෂමතාවයක් තියෙනවා. මම උත්තරේ ෂෙයා කරන්නම්. මේ තියෙන්නේ stock holding period in the industry is 55 days, but in Rajarata Limited
is 69 days. That is the reflection of insufficient sales effort during the period. Further, the Rajaratta Limited is not worried about the customer requirement in purchasing stock items. ඒ කියන්නේ මේ stock එක මේක රැඳිලා තියෙන්නේ මොකද ඒගොල්ලෝ customers ලගේ requirement එකට ගැලපෙන තොග නෙවෙයි මිලදී අරගෙන තියෙන්නේ. එහෙම වුණා නම් customers ලා ගන්නවනේ මේක. එහෙම නැති වුණාමනේ දැන් තොගයක් ව්‍යාපාරය ඇතුලේ රැඳිලා තියෙන්නේ. As a result, there will be so many slow moving items in the industry. ඒ කියන්නේ අපි කියන්නේ ඔය ව්‍යාපාරය ඇතුලේ විකුණුම් බවට පත් නොවි අර දීර්ඝ කාලයක් ව්‍යාපාරයේ රැඳෙන තොග item. ඊට පස්සේ දෙනවා based on this Rajaratta Limited is poor in inventory management compared to the industry average. ඊට පස්සේ data collection period එක ගත්තොත් in terms of data's collection period, Rajaratta Limited takes long period to collect their debts compared to the other companies in the industry. When other companies in the industry takes 30 days to collect, within industry average, to collect their debts, Rajaratta Limited takes 34 days to collect their debts. That will reflect the poor debt collect effort. කියන්නේ ණය එකතු කිරීමේ අකාර්යක්ෂමතාවයක් තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ අනිත් කම්පැනි එක්ක සලකා බලද්දී. And the inappropriate debt approval process. ඒ කියන්නේ හරියාකාරයෙන් නොවන විදියට සමහර ගනුදෙනුකරුවන්ට ණයට බාණ්ඩ දීලා තියෙනවා. අන්න ඒ වගේ නිසා ඒගොල්ලන්ගෙන් මුදල් ලැබෙන්නේ නැතුව මේ වගේ දීර්ඝ කාලයක් මුදල් එකතු කරගන්න ගත වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් නිසා තමයි මේ විදියට මේ රජරට ලිමිටඩ් එකේ මේ කාර්යක්ෂමතාවය මේ වගේ තත්යකට පත් වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරනවා ලික්විඩිටි එක ගැන. ඒතොර ලික්විඩිටි එක කතා කරන්න නම් අපිට ඕනේ කරන්ට් රේෂියෝ එකයි ක්වික් ඇසෙට් රේෂියෝ එකයි. එතකොට ලික්විඩිටි එක ගත්තොත් ඔයාලට පේනවා ඔයාලට පේනවා ඇති ලික්විඩිටි එක කොහොමද මේක රතු පාටින් highlight කරන්න ඉන්ඩස්ට්‍රි එකේ කරන්ට් රේෂියෝ එක 2 times ඊට පස්සේ ක්වික් ඇසෙට් රේෂියෝ එක 0.9 times. එතකොට අපි ඒකම තමයි මෙතන වගුවේ දාලා තියෙන්නේ ඉන්ඩස්ට්‍රි එකේ 2 තියෙනවා කරන්ට් රේෂියෝ එක. එතකොට ක්වික් ඇසෙට් රේෂියෝ එක 0.9. ඒ කියන්නේ මෙතන අදහස් කරන්නේ ජංගම වගකීම් එකක් පියවන්න ඉන්ඩස්ට්‍රි එකේ බැලුවොත් කරන්ට් රේෂියෝ එක ජංගම වත්කම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ජංගම වත්කම් දෙකට ජංගම වගකීම් එකකට ජංගම වත්කම් දෙක. මෙතන ක්වික් ඇසෙට් රේෂියෝ එක කියන්නේ ජංගම වගකීම් එකක් පියවන්න ක්වික් ඇසෙට් නැත්නම් ද්‍රවශීල වත්කම් 0.9ක්. හැබැයි අපේ රජරට කම්පැනි එක කතා කරොත් ඒකේ තියෙන්නේ අපේ රජරට කම්පැනි එක කතා කරොත් ඒකේ තියෙන්නේ 1.67යි කරන්ට් රේෂියෝ. ඒ කියන්නේ ජංගම වගකීම් එකක් පියවන්න ජංගම වත්කම් තියෙන්නේ 1.67යි 7ක් වගේ. ඊට පස්සේ ක්වික් ඇසෙට් රේෂියෝ එක ගත්තොත් ඒකත් අඩුයි. ඒකත් ජංගම වගකීම් එකක් පියවන්න 0.6ක් වගේ තමයි අපේ රජරට ලිමිටඩ් කම්පැනි එකේ තියෙන්නේ. එතකොට ඒක අනුව කතා කරොත් කරන්ට් රේෂියෝ එක යටතේ අපි දැන් මේ ලික්විඩිටි එක ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට current ratio of the company is 1.67 and in the industry it is 2. Other companies in the industry maintain high level of current asset in order to fulfill the short term obligations. ඒ කියන්නේ ඒගොල්ලෝ industry එකේ ඉන්න අනිත් company short term obligations ඒ කියන්නේ current liabilities පියවන්න ඒගොල්ලෝ මේ current assets maintain කරගෙන යනවා අනිත් රජරට ලිමිටඩ් කම්පැනියට සාපේක්ෂව වැඩි මට්ටමක. The short term obligations compared to the Rajarat Limited. Based on the current ratio, liquidity position of Rajarat Limited is poor. Rajarat Limited exposed to high level of liquidity risk. මේගොල්ලන්ට ද්‍රවශීලතා ගැටලුවට මුහුණ පාන්න වෙන්න පුළුවන්. මොකද මේගොල්ලන්ට තියෙන්නේ
ජංගම වත්කම් තියෙන්නේ ජංගම වගකීම් වලට සාපේක්ෂව 1.6යි 7යි. මම අර කලින් පැහැදිලි කිරීමේදීත් කිව්වා සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් කියන්නේ කරන්ට් රේෂියෝ එක දෙකට එකක්. ඒ කියන්නේ ජංගම වගකීම් එකක් වේවන්න ජංගම වත්කම් අඩුම තරමේ දෙකක්වත් තියෙන්න ඕනේ කියන. ඒකට ඉන්ඩස්ට්‍රි ඇවරේජ් එකත් ඒක තමයි. හැබැයි මේකේ තියෙන්නේ 1.6යි 7යි. ඊට පස්සේ ක්වික් ඇසෙට් රේෂියෝ එක ගැන කතා කළොත් quick asset ratio is a reflection of availability of high liquid assets in order to meet the short term obligations. And quick asset ratio එකෙන් මොකක්ද කියන්නේ කියලා ගන්න මම මෙතන මුලින්ම කියලා තියෙන්නේ quick asset ratio එකෙන් කියන්නේ අපි කියනවා ද්‍රවශීල වත්කම් කොච්චර තියෙනවද අපි සතුව අපේ ජංගම වගකීම් පියවන. එතකොට based on quick asset ratio Rajrat Limited has only 0.6 of high liquid assets. මේ quick asset ratio එක ගණනය කරන්නේ කොහොමද? stock එකයි prepayments එක අඩු කරලා. මේ ගානේ prepayments නෑ. ඒකයි මම stock එක විතරක් අඩු කරලා තියෙන්නේ. එතකොට Rajrat based on quick asset ratio Rajrat Limited has only 0.6 of high liquid assets in order to meet one current liability. But the other companies in the industry has 0.9 of high liquid asset in order to meet current liability. In terms of quick asset ratio, also Rajrat Limited is not in satisfactory level of liquidity. Quick asset ratio එක දිහා බැලුවමත් ඔයාලට පේනවා මේ Rajrat Limited කියන කම්පැනි ඉන්නේ ඒ ද්‍රවශීලතාවය අතනොත් ඒගොල්ලෝ ඉන්නේ ඉන්ඩස්ට්‍රි එකේ අනිත් කම්පැනි එක බලද්දී පහළ මට්ටමක. ඉතින් ওই විදිහට තමයි ඔය වගේ එකක් ආවොත් විස්තර කරන්න ඕනේ. එතකොට ඒකේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන එකක් දිහා බලලා හරි නැත්නම් අපිට කිව්වොත් අපි දන්නවා ජෙනරලි දැන් ලික්විඩිටි එක ගැන කතා කරද්දී අපි දන්නවා කරන්ට් ඇසෙට් රේෂියෝ එක තියෙන්න ඕනේ 2.1. ඒ කියන්නේ 2ට 1ක්. ඊට පස්සේ ක්වික් ඇසෙට් රේෂියෝ එක 1ට 1. ඒ විදිහට එතකොට ඒවත් එක්ක සලකලා බලලා අපිට කම්පෙයාර් කරලා බලන්න පුළුවන් අපේ කම්පැනි තියෙන මෙන්න මෙහෙම අපි සාමාන්‍යයෙන් මේ විදිහට ඊට පස්සේ මේක ගියරින් වලට දෙන්න පුළුවන් ගියරින් රේෂියෝ වල. ඒතර අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ 3 types of company තියෙනවා ගියරින් රේෂියෝ එක බේස් කරගෙන අපිට 3 types වලට වෙන් කරන්න පුළුවන් highly geared, average geared, low geared ඔය විදිහට. එතකොට ඒ ගැනත් විස්තර කරලා ලියන්න පුළුවන්. ඉතින් මම හිතනවා මෙතනට එනකම් මේ කරපු ටිකේ පැහැදිලි කියලා මේක විස්තර කරන්නේ කොහොමද? මම මේ ආන්සර් එකයි මේ ඔක්කොම ටික ෂෙයා කරනවා. එතකොට මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලා අහන්න. ඔව් එතනින් ඉවරයි. මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් අහන්න. හරි. Thank you.